වාසී සුපින්නතුනි ප්‍රදේශවාසී ගම්වැසියනි එවැගේම ජනසිත පෙරමුණ පක්ෂය පල්ලියවත් දික්කෝවිට කොට්ටාසේ තරඟ කරන සේන් ඉෂාන් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමුන්නාන්සලා මේ අවස්ථාවේදී මේ රැස්වීම මේ පවත්වනවා. අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කොහොමද ඒපත් උනේ? තමුන්නාන්සලාගේ වටිනා ඡන්දයක් තියෙනවා. මේ තමුන්නාන්සලා වටිනා ඡන්දේ තියෙන කාලෙට සෑම කෙනාම ළඟට එනවා නංගී මල්ලී එහෙම නැත්නම් නැන්දේ මාමේ කියමින් ඡන්දේ ලබා ගත්තට පස්සේ මූන් ටික කවමදාකවත් අවුරුදු 5ක් ඉවරනතුරු හම්බ වෙන්න නම් බෑ. එතකොට ඒ ඡන්දේ ගන්නකම් ඔය ඇත්තන්ගේ රෙදි කෑලි පවා හොදලා දෙයි. වැසිකිළිය පවා හොදලා දෙයි. අසූචි පවා අරන් දායි. නමුත් මුම් බලයට පත් වුණාට පස්සේ තමුන්නාස්ලා යන්න ඕනේ. උගේ වැසිකිළි හොදන්නත් යන්න ඕනේ. උගේ කකුල් මිරි කණ්ඩ යන්නත් ඕනේ. උගේ වලං හොදන්න යන්නත් ඕනේ. අවුරුදු 5 තුළට පුළුවන් තරම් අපිට ගන්නවා. නමුත් මතක තියාගන්න තමුන්නාස්ලාගේ එකෙක් තමුන්නාස්ලාගේ ගමේ එකෙක් තමුන්නාස්ලාට අවශ්‍ය කරන ඕන වෙලාවක වැඩක් කරන්න පුළුවන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් මේ අවස්ථාවේදී තමුන්නාස්ලා වෙනුවෙන් ඉදිරිපත්ලා තියෙනවා. ඇයි මේ ජනසිත පෙරමුණ පක්ෂයේ ලකුණ ට්‍රැක්ටරය ක්ලීන් ලංකාවක් කරන්න පුළුවන්නේ ට්‍රැක්ටරයට පමණයි. ඕනෑ කුණු ගොඩක් ඕනෑ අවස්ථාවක ඇදයි යන්න පුළුවන්නේ එකම රටේ මොකක්ද මේ ට්‍රැක්ටරය. ට්‍රැක්ටරය ලේසි පාසු බඩුව නෙවෙයි. ගොවිතැන් කරන්නත් ගන්න එක ඊළඟට වෙල් හාන්න ගන්නෙත් එක ඊළඟ ඕන කුණු ගොඩක් අදින්න ගන්නෙත් එක ඕන දෙයකට ට්‍රැක්ටරේ ගන්නවා. එසේනම් මේ වෙන විට වර්තමාන රජය මහ විශාල වශයෙන් විහිළුවට හැලුවට ලක් වෙලා ඉවරයි. මම රජයට දොස් කියනවා නෙවෙයි. ඡන්දෙන් දීලා බලයට පත් රජයක් වුණාම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම වෙලාවෙම හිතන්න ඕන ජනතාවගේ දුක. දැන් බලන්න වත්තල ප්‍රාදේශ සභාවට අදාළ භූමිය වල ජීවත් වෙන ජනතාවන් මේ මහ අදත් ජීවත් වෙන්නේ බොහොම අසරණ තත්ත්වයක. මේ මිනිස්සු ඉන්දෝන නිවසක් ඕන කියලා උන්ට හිතෙන්නේ නැහැ. ඒත් මේවා පුරවලා තාත් ලස්සනට හදලා දෙන්න හිතන්න ඕනේ නැහැ. දැන් මේ පළාතේ නිවාස නැති කී දෙනෙක් ඉන්නවද? ඒ නිවාස නැති අයට අඩුම ගානේ පත්තික්ක ඇමතිවරයෙක් හෝ වේවා මන්ත්‍රීවරයෙක් හෝ වේවා එහෙමත් නැතිනම් තමන්ගේ පළාතේ ප්‍රාදේශ සභාපතිවරයෝ මැදිහත් වෙලා තමුන්නාස්ලාගේ දේවල් ඉෂ්ට කරනවද? එකෙක්වත් ඉෂ්ට කරන්නේ නැහැ. උන්ගේ සාකුම් පිරෙනවා. හැබැයි මේ වඳුර සංගණනය කරා මොනරෝ සංගණනය කරා ඒ වගේම ඔක්කොම සංගණනය කරා දැන් බලු බද්දත් ගහනවා. ඒ ගණන් කරන්න ගියපු මුදල් ටික රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ මුදල් වැය කරා නම් අනේ අප්පච්චියේ යමක් ජනතාවට සිද්ධ වෙනවා. දැන් ඒ සල්ලි වඳුරටත් නැහැ, මිනිහටත් නැහැ, ගහටත් නැහැ, කොලේටත් මොකටවත් නැහැ. දැන් ඊළඟට ලාකාන්ත මහත්තයා බලු බද්දක් ගේනවා. මේ බලු බද්ද මොකක්ද? තමුන්නාලා ගෙවල් වල බල්ලෝ එහෙම ඇති කරන්න එපා. ඒ සියලු බල්ලන්ට බලු බද්ද ගාපු ඇති ජනතාව ජීවත් වෙන්න විදියකුත් නැහැ. බලු බද්ද ගාපු ඇති මහ විශාල. ඒතර අපි අහන්න කැමති පාරේන බල්ලන්ට මොකද කරන්නේ? පාරේන බල්ලන්ට බදු ගහනවද? ඇති කරපක හොයා ගන්නවද? ලාල්කාන්ත මහත්තයෝ මේවත් කියලා දෙන්න මොකද්ද? දැන් පාරේ විශාල වශයෙන් බල්ලෝ ඉන්නවා. ඒවට මොකද්ද කරන්න කියලා කියන්න. ඊළඟට අපි දන්නවා වර්තමාන රජයේ ඒ පාර්ලිමේන්තුවේ ඉන්නකොට තුනයි හිටියේ. රනිල් මෝදි ගිවිසුමකෝ මෙන්න ජනතාව රවට්ට නැති. රනිල් මෝදි ගිවිසුමකෝ ගන්න එළියට. මම දැන් අහනවා මෝදි අනුරාධපුරම් කරපු ගිවිසුම්කෝ මේ අපේ රට විනාශ කරන්න මෝදිට කිවිසුම අස්නා කරාද? මෝදි
අන්ද්‍ර අස්සම් කරපු කිවිසුම් මොනවද කියන අපි දන්නෙත් නැහැ. අහිංසක මිනිස්සු බිල්ලට දුන්නද? මේවා තමයි ප්‍රශ්න තියෙන්නේ. අපිට මේවා තමයි ප්‍රශ්න ඉස්සරහට එන්නේ. එදා ඒගොල්ලන් කෑවා රනිල් මෝදී කිවිසුම අස්සම් කරන්න ඕන. අස්සම් කරා මුළු ලංකාවේ පෝස්ටර් ගැව්වා. හැමතැනම විනාශ කර දැම්මා. අන්තිමට ජනතාව මේවා රැවටිලා බලය දුන්නා. දුන්නට පස්සේ දැන් මෝදීත් එක්ක කිවිසුම් 7ක් අස්සම් කරලා තියෙනවා. දැන් ගිවිසුම් ගන්න තව ගොඩාක් ඒගොල්ලන්ගේ ලාච්චු වල තියෙනවා. මේ ගිවිසුම් ටික මොනවද කියන එක වර්තමාන රජයේ පැහැදිලි කළා කියන්න කියන එක මම මේ අවස්ථාවේ මොකද මේ අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ අහිංසක මිනිස්සුන්ට බදු ගහලා තමයි තමුන්නාන්සලා ජීවත් වෙන්නේ. අන්තිමට ජනතාවට කරගන්න විදියක් නැහැ. ඡන්දය අපි දුන්නා. අපේ දරුවෙකුට අධ්‍යාපනයක් කරගෙන යන්න විදියක් නැහැ. දරුවන්ට කණ්ඩ දෙන්න විදියක් නැහැ. බදු බරෙන් මේ වෙන විට අන්තාසන තාතර පත්ලා තින්නේ. ඒ අය හොඳයි. හැබැයි රාජ්‍යය අපි විවේචනය කරන්න හැමතැනම කරන්න නරක දෙයක් තිබ්බොත් කරනවා. ඒ නිසා හැමදාමත් හැමතැනම තමුන්නාන්සලාගේ වටිනා ඡන්දයෙන් ඉදිරියේදී ගහන්න කතරේ ට්‍රැක්ටරේට ඡන්දකාරට නොදැක්ක කට්ටිය එනවා. ආවට රැවටෙන්න නම් එපා කියන එක කියමින් තමුන්නාන්සලා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යහපතක් වේවා. අපේ කොල්ලාට ජයග්‍රහණ ලැබේවා. ඒ වගේම මේ සම්බන්ධව විශාල වශයෙන් කටයුතු සූදානම් කර අපේ ප්‍රනීත් හපුආරච්චි මැතිතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය මේ අත සිහිපත් කරනවා. ඒ වගේම මේ සම්බන්ධව මේ ඒකාබද්ධ සාකච්ඡා මීටින් පැවැත් වූ සංවිධානය කර මනෝජ් මැතිතුමාටත් සියලු දෙනාටත් අපේගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ කරනවා. විශේෂයෙන් තමුන්නාන්සලාට මාගේ අපගේ සියලු දෙනාගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේ පුදනවා. ස්තුතිය තෙරුවන් සරණයි.